ආයුබෝවන් කියලා පිළිගන්නවා ළමයි. ඔයාලා හැමෝම The Simple Math YouTube නාලිකාවට. ඔයාලා අදත් එකතු වෙලා තින්නේ Mission 40 වැඩසටහනත් එක්ක. Mission 40 වැඩසටහනේ අද දවස් 3 වෙනි දවස. අපි මේකෙදි කතා කරන්නේ ගණිතයේ දැනුම මූලික. කියන්නේ ගණිතයේ මුල ඉඳලා ඉගෙන ගන්න වැඩසටහනක් මේක. මේ වැඩසටහනත් එක්ක ඔයා දිගටම එකතු වෙලා ඉන්නවා නම් ඔයාගේ ලකුණු වාට වැඩි කරගැනීමේ හැකියාවක් පවතිනවා. කියන්නේ ඔයා ලකුණු 40ට වඩා අඩු ළමෙක් නම් පුතේ ඔයාට මේ වැඩසටහනත් එක දිගටම රැඳිලා ඉන්නවා නම් ඔයාට ගණිතය මම පුළුවන් කරලා තමයි මේ වැඩසටහන ඉවර කරන්න. ඒ නිසා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වීජීය සංකේත සුළු කිරීම. ඒ කියන්නේ වීජීය සංකේත සුළු කරන්නේ කොහොමද කියන එක මුල ඉඳලා. මොනවද පුතේ මේ වීජීය සංකේත කියන්නේ? වීජීය සංකේත කියලා කියන්නේ මෙන්න මේ නොදන්නා අගයක් වෙනුවට අපි ලියා ගන්න ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරු. අපිට XYZ කියලා ගන්න පුළුවන්, නැත්නම් ABC කියලා ගන්න පුළුවන්, නැත්නම් PQR කියලා ගන්න පුළුවන්. මේ මොනවද? මේ හැම එකක්ම අපි හඳුන්වන්නේ වීජීය සංකේත කියලා. හොඳට තේරුම් ගන්න මම මේ කියා දෙන වීජීය සංකේත, වීජීය පදය, වීජීය ප්‍රකාශන. මෙන්න මේ වචනවල අදහස් ටික හොඳට තේරුම් ගන්න ඔයා. මේ තමයි වීජීය සංකේත. එතකොට මෙන්න මේ වීජීය සංකේත එකතු වෙලා වීජීය පද හැදෙනවා. ඒ වීජීය පද එකතු වෙලා වීජීය ප්‍රකාශනයක් හැදෙනවා. මම ලියන්නම් කෙලින්ම වීජීය ප්‍රකාශනයක්. වීජීය ප්‍රකාශනයක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. අපි ලියමු 2x ධන 3y ඍණ 5. මේක වීජීය ප්‍රකාශනයක්. මේ වීජීය ප්‍රකාශනයේ පද තුනක් තියෙනවා. ඔයා පුතේ ඉතාමත් වැදගත් මෙන්න මේ පදයක් කියන එක හරියට අඳුරගන්න එක. මේකේ පද තුනයි තියෙන්නේ. එතකොට ඔයාලට පැහැදිලි මෙන්න මේ 2x කියන්නේම එක පදයක්. 3y කියන්නේම එක පදයක්. මෙන්න මේ ඍණ 5 කියන්නේ එක පදයක්. පද වෙන් කර අඳුනා ගන්න ඔයාලට අනිවාර්යයෙන්ම පුළුවන්කම තියෙන්න ඕනේ. ඒකත් එක්ක තමයි මම මේ උගන්වන ක්‍රමයට මම මේ උගන්වන සිස්ටම් එකට ඔයාලට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. මතක තියාගන්න වචනේ පදයක්. ඉංග්‍රීසියෙන් කියනවා නම් ටර්ම් එකක් ඔයා වෙන් කර අඳුරා ගන්න පුළුවන්. එතකොට දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේ තියෙන ඒවා වීජීය සංකේත නම් මෙතන x ඒ කියන්නේ වීජීය සංකේතයක් එක්ක දෙක කියලා වෙනම පදයක් එකතු වෙලා තියෙනවා. එතකොට ඒක පද දෙකක්ද පද එකක්ද? ඔහොම ප්‍රශ්න ඔයාලට එන්න පුළුවන්. එතනදී පුතේ මෙන්න මේක හොඳට මතක තියාගන්න. පදයක් වෙන් වෙන්නේ ධන සහ ඍණ ලකුණුකින් පමණයි. ඒ කියන්නේ වැඩි කිරීමක් බෙදීමකින් සම්බන්ධ වෙනවා නම් ඒක එක පදයක් විදිහට තමයි ගන්නෙ. ඔයා හිතන්න මෙන්න මෙහෙම පදයක් තිබ්බ කියලා. 3x බෙදීම 4 ධන 5x බෙදීම 3. දැන් මෙතන පද කීයද තියෙන්නේ? කල්පනා කරන්න. මෙතන තියෙන්නේ පුතේ පද දෙකයි. ඒ කියන්නේ මෙන්න මේකම එක පදයක්, මේකම එක පදයක්. අපි එහෙම තමයි පදය වෙන් කර අඳුරගන්නේ. මොකද වැඩි කිරීමකින් බෙදීමකින් සම්බන්ධ වුණාට අපි ඒක පද දෙකක් විදියට සලකන්නේ නැහැ. මම හිතනවා ඔයාලට හරියටම තේරුම් ගන්න ඇති මොකක්ද මේ පදයක් කියන්නේ. මේ පදයක් නැත්තම් ටර්ම් එකක් කියන්නේ මොකක්ද කියන එක. ඒක වැදගත්. මාත් එක්ක ඉස්සරහට යනවා නම් ඒක ඉතාමත් වැදගත්. හරි. අපි යන් දැන් ඊළඟ කොටසට. මේ දැනුම පොඩි අදහසක් ඔයාගේ ඔළුවේ තියාගන්න. හරි. ඔන්න ඊළඟට මම කියා දෙනවා ඔයාට මෙන්න මේ වගේ පද කීපයකින් සමන්විත වෙච්ච වීජීය ප්‍රකාශනයක් සුළු කරන්න ඕන විදිය. මේක තමයි අද අපේ 3 වෙනි වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන පාඩම. මම ලියනවා දැන් වීජීය ප්‍රකාශනයක්. x ධන 3x ධන 4x. කොහොමද මේ වීජීය ප්‍රකාශනය අපි සුළු කරන්නේ? පුතේ මෙතනදී වැදගත් වචනයක් භාවිතා කරනවා අපි. මොකක්ද? සජාතීය පද. මොකක්ද වචනේ? සජාතීය පද. සජාතීය පද. මොකක්ද මේ සජාතීය පදයක් කියන්නේ? හොඳට අහගන්න. සජාතීය පදයක් කියන්නේ එකම ඉංග්‍රීසි අකුර තියෙන පද. අපි ඒක තවදුරටත් නිවැරදිවම පැහැදිලි කරොත් එකම ඉංග්‍රීසි අකුර සහ එම ඉංග්‍රීසි අකුරේ දර්ශකය එකම වෙන පද අපි හඳුන්වනවා සජාතීය පද කියලා. පැහැදිලිද? ඒ කියන්නේ බලන්න මෙන්න මේක දිහා. මේකේ x තියෙන පද තියෙනවනේ. x අකුර තියෙන පද. අන්නේ x අකුර තියෙන පද ඔක්කොම එකිනෙකට සජාතීය පද විදිහට අපි සලකනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මෙතන x, මෙතන 3x x තියෙන පදයක්. මෙතන 4x x තියෙන පදයක්. අන්නේ ඔක්කොම x තියෙන පද අපි හඳුන්වනවා සජාතීය පද. එහෙනම් මේ වීජීය ප්‍රකාශනයේදී අපිට සුළු කරන්න හැකියාව පවතින්නේ සජාතීය පද පමණයි.
සජාතීය පද එක ළඟට අරගෙන තමයි අපිට සුළු කරන්න වෙන්නේ. දැන් මම මේ ලියපු විජය ප්‍රකාශනයේ තියෙන x පද විතරයි. ඒ කියන්නේ මේ තියෙන ඔක්කොම පද සජාතීය පද වෙනවා. එහෙනම් මට පුළුවන් මේ ඔක්කොම ටික එකට සුළු කරන්න. පැහැදිලිද? හරි. දැන් බලමු මෙන්න මේ x කියලා විතරක් තියෙන එක. මේ x වල ඉස්සරහා තියෙනවා මොකද්ද පුතේ? 1. ඒක අපි ලියන්න අවශ්‍ය නැහැ. මේ පළවෙනි ගාන මම ඔයාලට පැහැදිලි කිරීමක් නිසා මම මෙතන 1 දාගත්තා. නැත්නම් ඔයා 1 කියලා ලියන්න අවශ්‍යතාවයක් ඇත්තෙම නැහැ. හරි. එහෙනම් මේ x ඉස්සරහා තියෙනවා 1. මේ x ඉස්සරහා තියෙනවා 3. මේ x ඉස්සරහා තියෙනවා 4. හැබැයි මේ කියපු සංඛ්‍යා නිකන් 3වත් නිකන් 4වක් නෙවෙයි තියෙන්නේ. හොඳට මතක තියාගන්න. අපි කලින් වීඩියෝ දෙකේදීත් කතා කරා මේ 4 ලකුණ තමයි ධන. එතකොට ඔයා කියවන්න ඕනේ මේක ධන 4x ධන 4x. මෙතන තියෙන්නේ නිකන් 4 නෙවෙයි ධන 4. මෙතන තියෙන්නේ ධන 3. මෙතන තියෙන්නේ ධන 1. එයාට ඉස්සරහා තියෙන ලකුණත් එක්ක තමයි මම කියවන්න ඕනේ. එහෙනම් පුතේ මේ සජාතීය පද ඔයා අඳුරගත්තා නම් මේ සජාතීය පදවල ඉස්සරහා තියෙන ඉලක්කම් ඒවට කියන වචනේ තමයි සංගුණක. සජාතීය පදවල ඉස්සරහා තියෙන ඉලක්කම් ටික ඔයා සුළු කරන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ මෙහෙමයි. මෙයාගේ ඉස්සරහා තියෙන්නේ මොකද්ද? ධන 1. මෙයාගේ ඉස්සරහා තියෙන්නේ මොකද්ද? ධන 3. මෙයාගේ ඉස්සරහා තියෙන්නේ මොකද්ද? ධන 4. මෙන්න මේ ඉලක්කම් ටික සුළු කරන්න. මේ ඉලක්කම් ටික සුළු කරන විදිය තමයි මම පළවෙනි වීඩියෝ එකේදී කරලා තියෙන්නේ. හරි. ඒ නිසා තමයි මම කියන්නේ අනිවාර්යෙන් පළවෙනි දෙවෙනි වීඩියෝ බලලා නැතුව තුන්වෙනි වීඩියෝ එක බලන්න එපා. ඔයා අනිවාර්යෙන් මේ වීඩියෝ සීරීස් එක මුල ඉඳලා එක පේලියට එක දිගට බලන්න. එතකොට ඔයාට ගණන් කියන එක මූලික දැනුමේ ඉඳලා ඉගෙන ගැනීමේ හැකියාවක් පවතිනවා. අනිවාර්යෙන් මම රෙකමන්ඩ් කරනවා මුල ඉඳලා බලන්න. ඔයා ලකුණු 40ට අඩු දරුවෙක් නම් මේ වීඩියෝ සීරීස් එකෙන් ඔයාට ගොඩ යන්න පුළුවන්. පැහැදිලිද? හරි. අන්න මෙන්න මේ වගේ ඉලක්කම් ටික අපි ලියාගත්තා. ඊට පස්සේ මෙන්න මේ ඉලක්කම් ටික ඔය සුළු කරනවා. දැන් ඔයා දන්නවා ධන ඍණව හම්බුනහම මොකද්ද වෙන්නේ කොහොමද සුළු කරන්නේ? ධන පදයකුයි තියෙනවා නම් මේ දෙක එකට එකතු වෙනවා. උත්තරේ කීයද? ධන 4යි. ඒ 4ට තවත් ධන 4ක් එකතු වුණාම අවසාන උත්තරේ එනවා මට මෙතනදී කීයද? ධන 8යි. මේ හැම එකක්ම x පද නින්දා මම දානවා ධන 8යි x. නැත්තම් මේකේ උත්තරේ කීයද? 8යි x කියලා. මේක තමයි මේ වීජීය ප්‍රකාශන සුළු කිරීමේදී මම ඔයාලට කියා දෙන පළවෙනි ගාන. ඔක ඉක්මනට හදාගන්න. ඊළඟට මම කියා දෙන්නම් තව පොඩ්ඩක් සංකීර්ණ වෙන විදිහේ වීජීය ප්‍රකාශනයක් සුළු කරන්නේ කොහොමද කියන එක. ඉක්මනට ලියා ගන්න වීඩියෝ එක පෝස් කරලා. හරි. ඒ වගේම මම යනවා දැන් දෙවෙනි ගානට. දෙවෙනි ගාන ලියනවා මම ටිකක් මේ විදිහට. 2x ඍණ 3y ධන 5x. දැන් බලන්න මේක. දැන් මේකෙදී හරි දැන් බලන්න මේකෙදී සජාතීය පද වර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ සජාතීයයි විජාතීයයි කියලා හඳුන්වන්න පුළුවන්. මොකද x පද ඔක්කොම සජාතීයයි y පද විජාතීයයි x වලට. ඒ කියන්නේ y පද වෙනම x පද වෙනම තෝරගන්න ඕනේ මේ ගානෙදී. මොකද්ද මම කරන්නේ එතකොට? අපි ඉගෙන ගත්ත විදිහට සජාතීය පද ටික එක ළඟට අරගෙන ලියා ගන්නවා. මොනවද පුතේ මේකේ තියෙන සජාතීය පද? මේ බලන්න 2x ළඟට අරගෙන ලියා ගන්නවා මම මෙන්න මේ 5x. කොහොමද යාව මෙතනට ගේන්නේ? පුතේ මේ වගේ ප්‍රකාශනයක අපිට පුළුවන් මෙන්න මේ සංඛ්‍යා එහෙට මෙහෙට මාරු කරන්න. ඕන තරම් අර පසල් එක වගේ අපිට මේවා එහෙට මෙහෙට මාරු කරන්න පුළුවන්. හැබැයි එයාව මාරු කරන්න වෙන්නේ යාගේ ලකුණත් එක්කම. මේ x ළඟට මේ 5x ගන්නව නම් ගේන්න වෙන්නේ යාගේ ලකුණත් එක්කම. ඒ කියන්නේ මෙතනටම මම ගේන්නේ කාවද? ධන 5යි x එකත් එක්ක. right. ඊළඟට මෙතනට ගන්නව මොකද්ද? ඍණ 3යි y. මේ ඍණ 3 එයාගේ ලකුණත් එක්කම තමයි මෙතනට ගත්තේ. මොකද x පද ඉවරින්ද. එතකොට මෙන්න මේ 2x වලට 5x එකට එකතු වෙනවා. ඒ කියන්නේ ඒ දෙන්න සුළු වෙනවා. මොකද එයාලා සජාතීය නිසා. සජාතීය පදවල ඉස්සරහා තියෙන ඉලක්කම් ගැන හිතන්න. මොකද්ද? මෙතන ඉස්සරහා තියෙන්නේ පුතේ ධන 2. මෙතන ඉස්සරහා තියෙන්නේ ධන 5. ධන 2යි ධන 5යි එකට සුළු වුණාම උත්තරේ එනවා කීයද? ධන 7යි. පිටිපස්සේ x තිබ්බ හින්දා x මේ y පදය කාත් එක්කවත් සුළු වෙන්නේ නැහැ. ඒ නිසා මම යාව ඊළඟට ලියනවා. එහෙනම් මෙතන තියෙන්නේ දැන් x පදයි y පදයි x පදයි y පදයි කවදාවත් එකට සුළු වෙන්නේ නැහැ. ඒ දෙන්න විජාතිය හින්දා. එහෙනම් අවසාන උත්තරේ මේක විදිහට තියන්න පුළුවන්. පැහැදිලිද? හරි. හදාගන්න එන්න. ඔයා මෙන්න මේ සුළු කිරීම අනිවාර්යෙන් පුරුදු වෙන්න ඕනේ. මේ මොනවද? වීජීය ප්‍රකාශන.
මේ VGA ප්‍රකාශන ඔය අනිවාර්යෙන් සුළු වෙන්න ඕනේ. ඒකෙන් පස්සේ මොකද මම ඊළඟට යන්න බලාපොරොත්තු වෙන පාඩම තමයි සමීකරණ. එතකොට අද මේ තුන්වෙනි වීඩියෝ එකේදී කතා කරන්නේ මම VGA ප්‍රකාශන සුළු කිරීම කියන්නේ මොකද්ද? VGA ප්‍රකාශන කොහොමද සුළු කරන්න කියන වගේ. එතනින් එහාට මම යනවා ඊළඟට සමීකරණ. ඔයා අනිවාර්යෙන් මේ වීඩියෝ එක සුපිරියට ගොඩ දාගන්න. තව වැඩිපුර සුළු කිරීම ටිකක් කරන්න මම හෝම්වර්ක් දෙන ටික අනිවාර්යෙන් කරන්න. ඒ වගේම ඔයාගේ පොත් පෙන්නලා ඔයා උනන්දු වෙන්න. එහෙම වුණොත් ඔයාලට ගණන් පුළුවන්. අනිවාර්යෙන්ම තේරුම් ගන්න ඕන දේ තමයි පුතේ මේක මම විතරක් මෙතන මහන්සි වෙලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ පොඩි වීඩියෝ සීරීස් එකක් මම දන්නවා දැන් ඇත්තටම මේ වීඩියෝ සීරීස් එක ඔයා බලනවා කියන්නෙම ඔයා මේකේ තුන්වෙනි වීඩියෝ එකත් බලලා මේ වෙලාව ඔයා ඇහුම්කන් දෙනවා කියන්නෙම ඔයා මේ වැඩේ ඉන්නවා ඒ කියන්නේ ඔයාට ගණන් ඉගෙන ගන්න අවශ්‍යතාවයක් තියෙනවා ඒ නිසා මම මේ කියන පිළිවෙලට ඔයා වැඩ කරනවා ඒ නිසා තමයි මම කියන්නේ ඔයා අනිවාර්යෙන් තව පොත්වල තියෙන මේ වගේ VGA ප්‍රකාශන හොයලා සුළු කරන්න හරි පුළුවන් තරම් සුළු කරන්න. පුළුවන් තරම් සුළු කරන්න ගණන් 50ක් හරි ගමන්නේ සුළු කරන්න. එහෙම ඔයා උනන්දුනොත් කාගෙන්වත් කොහෙවත් පන්ති යන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ වීඩියෝ සීරීස් එකේදීම ඔයා ගණන් කියන එක සුප්‍රියට කොට දා ගන්නවා. ඒක ස්ථිරයි. දැන් මම යනවා ඊළඟ ගානට. බලන්න පොඩ්ඩක් මෙන්න මේ ගාන. හරි මේකෙදිත් පුතේ කරන්න තියෙන අර කලින් කරපු දෙයම තමයි මොකද්ද සජාතීය පද එක ළඟට ගෙනල්ලා ලියා ගන්න ඕනේ මොනවද මේකේ තියෙන සජාතීය පද x පද අපිට පේනවා තියෙනවා කියලා එහෙනම් x පද ඔක්කොම ටික මම එක ළඟට ගෙනල්ලා ලියා ගන්නවා එහෙනම් මෙයා ළඟට ගේනවා මම ඍණ 2x මේකනේ මේකම මෙතනට ගෙනා ඊළඟට x පද ඉවරයි ඊළඟට තියෙනවා y පද ඍණ 9යි y ආයි වෙන මුකුත් y පදයක් නැහැ ඒ නිසා මම මෙතනට ගේනවා පුතේ මෙන්න මේ ඉලක්කම විතරක් තියෙන පදයක් තියෙනවනේ තන පහ. ඒවට අපි කියන්නේ නියත පද. හරි. නිකන් ඉලක්කම් විතරක් තියෙනවට අපි කියන්නේ නියත පද. එහෙනම් මේකේ තියෙන පද වර්ග තුනක් x පද, y පද, නියත පද. ඔන්න ඔය කියන පද වර්ග ටික වෙන වෙනම තමයි සුළු කරන්න වෙන්නේ. එහෙනම් අපි දැන් තෝරගන්නවා x පද සුළු කරන්න. x පද සුළු කරද්දී යාගේ ඉස්සරහා ඉන්න සංගුණක තමයි සුළු කරන්නේ. ඒ කියන්නේ මෙතන සුළු කරනවා ඍණ 5 ඊළඟට ඍණ 2. y පදත් එක්ක කිසිම වෙනත් පදයක් නැහැ. එහෙනම් මෙතන තියෙන කීයද? ඍණ 9යි y. එයාව ඒ විදිහටම එනවා. ඊට පස්සේ ධන 5 කියන එකත් සුළු වෙන්නේ නැහැ. එයාව ඒ විදිහටම එනවා. මෙන්න මේ දෙක එකට සුළු වෙනවා. ඍණ 5යි ඍණ 2යි. මේවා ඉස්සරහා තියෙන ඉලක්කම් ගැන විතරයි හිතන්නේ. ඍණ 5යි ඍණ 2යි සුළු කරාට පස්සේ උත්තරේ ඍණ 7යි. ඍණ 7යි පිටිපස්සේ x තියෙන හින්දා ඍණ 7යි x. ඔයා දන්නවා දැන් ඍණ 5යි ඍණ 2යි සුළු වුණාම ඍණ 7යි කියන එක. ඒකට තමයි අර මුලින් වීඩියෝ ඉගෙනුවේ. හරි. එතකොට මෙතන තියෙන ඍණ 9යි y ඒ විදිහටම එනවා ඊළඟට ධන 5 කියන එකත් ඒ විදිහට එනවා. එහෙනම් පුතේ මේක මෙතනින් එහාට සුළු වෙන්නේ නැහැ. මොකද x පද y පද නියත පද. පද වර්ග තුනක් තියෙන්නේ. ওই පද වර්ග තුන කවදාවත් ඔයාලට සුළු කරන්න බෑ. පැහැදිලිද? හරි. මම හිතනවා ඔයාලට පුළුවන් වෙයි මේ VGA ප්‍රකාශන තවදුරටත් සුළු කරන්න. එහෙනම් මම දැන් ගණන් කීපයක් දානවා හැමදාම වගේ. මේ ගණන් කීපය අනිවාර්යෙන් තනියෙන් උත්සාහ කරන්න. ඒ වගේම තවත් අමතර ගණන් හදන්න. හරි. මම දෙන්නම් හෝම්වර්ක් එහෙනම් මේ ගණන් ටික මේ විදිහටම සුළු කරන්න ඉක්මනට මාත් එක්ක සුළු කරලා ඉවර වෙලා මේ පාඩමේ මේ කොටස මේ තුන්වෙනි වීඩියෝ එක ගොඩ දාගෙන ඉවර වෙලා ඔයා අනිවාර්යෙන් හතරවෙනි වීඩියෝ එක බලන්න මේ මම දෙන්නේ හෝම්වර්ක් ටික
මේ ගණන් ටික නිවැරදි සංකල්ප පළවෙනි වීඩියෝ එකේ දෙවෙනි වීඩියෝ එකේ ඉගෙන ගත්ත නිවැරදි සංකල්පත් භාවිතා කරමින් සුළු කරලා පුතේ අපි හතරවෙනි වීඩියෝ එකේදී හම්බෙමු. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා.